ඉතින් සුබ දවසක්. අද ඉතින් මං ඕඩියෝ රෙකෝඩින් එකක් දාන්න හදන්නේ ඔයගලන්ට. ඉතින් මේ බලාගෙන ඉන්න මං හොඳ වීඩියෝ ටිකකුත් දාන්නම්. නමුත් මේ ඕඩියෝ රෙකෝඩින් එකක් වශයෙන් දාන්න හදන්නේ. අද බලමු. මට හිතුණා කතා කරන්න මේ මගේ අත්දැකීමෙන්. මේ හුඟක් ඒගොල්ලන්ට අමතක වෙනවා තමන් තරුණ කාලේ මහන්සි වෙලා වැඩ කරලා සල්ලි හම්බ කරලා ඔය ගන්නවා ඉඩම් කඩම් ගන්නවා. ඊට පස්සේ අපි කියමු එපාර්ට්මන්ට් ගන්නවා. එහෙම අරගෙන අන්තිමේ ඔය අවුරුදු 65 70 වෙනකට අතේ සල්ලි නැති වෙනවා. හැබැයි අර ගත්ත දේපල තියෙනවා. ඉතින් ගොඩාක් දෙනා ඒ අතේ සල්ලි නැතුව දුක්ඛිත විදිහට ජීවත් වෙනවා. හැබැයි අර ඉඩම් කඩම් එහෙම තියෙනවා. ඒවෙන් සමහර කරට ආදායමක් එන්නේ නැහැ. නමුත් තරුණ කාලේ කියන්නේ කවදා හරි මේවට වැලියු එකක් එනවනේ. මේ සල්ලි ඕනි කාලෙක විකුණලා සල්ලි කරන්න පුළුවන් කියලා. නමුත් 100ට මම දන්නා නම් 95ක් නෙමෙයි. ඇත්තටම කියනවා නම් 98ක් විතරම එහෙම කරන්නේ ඒවා එහෙම්ම තියාගෙන දුක්ඛිත විදිහට ජීවත් වෙනවා. ඉතින් ඒවා ඉතින් මේ ඒගොල්ලන්ගේ ඉතින් ළමයින්ට ඒවා එක්ක ලියලා දුන්නොත් එහෙමයි, නැත්තම් මිය ගියොත් ඒ අයිති වුණොත් ඊට පස්සේ ඉතින් කරන්නේ ළමයි කරන්නේ ඒවා ඉතින් විකුණන එක තමයි දැන් කාලේ ළමයි නම්. එහෙම දන්න ඉතින් මම දන්න තැන් හුඟක් ඉතින් කියන්න ගියොත් සමහරකට මේවා අහන මගේ ඒ සම්බන්ධ යාළුවන්ට තේරලා ඒගොල්ලන්ගේ හිතරි දෙයි. නමුත් මම පොදුවේ කියන්නම්. ඉතින් එහෙම තියෙන කට්ටිය ඉතින් මට කියනවා අනේ ලලිත් මම දන්නවා ඉතින් අපේ පුතාලා නම් මෙහි ඉන්නේ කුත් නැහැ මේවා විකුණලා දායි කියලා. ඉතින් ඒ එක්තරා එහෙම කියපු කෙනෙක් ඉන්නවා විකුණලා දායි කියන්නේ. ඉතින් දැනටත් ඉතින් ඔය කෝටි 20ක් විතර වටින ඉඩමක් ගැන තමයි කියන්නේ. නමුත් ඉතින් දැනට ඉතින් ඒ අම්මලා තාත්තලා ගත්තොත් ඉතින් හොඳට ඉන්නවා. ඉතින් වෙනාට දේවල් වලදී ඉතින් වියදම් කිරීමේදී ඉතින් සාමාන්‍යයෙන් අමාරු සාගත කල්පනා කරලා මැනේජ් කරලා වියදම් කරගෙන ඉන්න තමයි වෙලා තියෙන්නේ. නමුත් ඉතින් අර වගේ තමයි ඉතින් එහෙමත් කියනවා. ඉතින් දුවලා පුතාලට දුන්නාම මේව විකුණලා දායි කියලා. ඉතින් මට නම් තියෙන ප්‍රශ්නේ මම දන්නේ නැහැ. ඉතින් මගේ වරද්දක් ඉතින් මන් දකින විදිය මේක සමහරුන්ට නම් ඉතින් විවේචන තියෙයි. මම නම් කල්පනා කරන්නේ ඉතින් ඇත්තටම තරුණ කාලේ ඉතින් අපි මාන්සි වෙලා වැඩ කළා මේ දේවල් ගන්නේ අපිට අවශ්‍ය කාලෙදී සල්ලි ගැන ප්‍රශ්න හිතට එන්නේ නැති වෙන්නේ ඔය විකුණලා මේ වියදමට ගන්න. ළමයින්ට උගන්නලා යම්කිසි ප්‍රමාණයක් ඒක දුන්නට කමන්නේ. නමුත් ළමයින්ට හොඳට උගන්නලා හොඳ රසාවලට දාලා එහෙම මේ තියෙන ප්‍රමාණයක් මේව කරාම ඉතින් එක්සස් මේ තියෙන ප්‍රමාණ හරි මොනවා හරි එහෙම කරන්න. මම මේ කතා කරන්නේ මේ යමක්කමක් එහෙම තියෙන කට්ටිය ගැන. ඉතින් මෙහෙම නැති කට්ටිය ගොඩක් ලංකාවේ ඉන්නවා. නමුත් ඉතින් මට ආශ්‍රය කරන්න හම්බ වෙලා තියෙන ළඟින් ආශ්‍රය කරන කට්ටිය ඉතින් යමක්කමක් තියෙන කට්ටිය. ඉතින් එන්නේ කට්ටිය ගැන තමයි මම මේ කියන්නේ. ඉතින් එහෙම කරන්න එපා. අනික ඉතින් තවත් සමහර ඉන්නවා. ඉතින් අපි කියමු ඉතින් ළමයින් එක්කත් නැහැ. ඉතින් ඔය තාම ඉතින් මේ අමාරුවෙන් ඔය අපි කියමු නැව්වලත් ඔය අවුරුදු 60 ගණන් වෙලා එහෙම නැව්වල යනවා. ඉතින් සමහරක් විට සද්භාවයෙන් ඒ හම්බ කරන සල්ලි වලින් කාට හරි ගයක් හදලා දෙන්න පොදු වැඩ කටයුතු වලට මෙන්නම් එකමක් නැහැ. නැත්තම් ඉතින් ඇත්තටම ඉතින් පොල්වතු තව අරගෙන මේ 60 ගණන් වලදී ඉතින් එතකට බලන්න ඕනේ. එතකට තමයි ළමෙක් වත් නැත්තම් ඉතින් මේ මොකටද මේ නිකන් ගිහිල්ලා අපි කියමු කොහේ හරි ගිහිල්ලා අපි කියමු මේ වැඩට යනවා කියන්නේ ඉතින් වැඩ කරන්න එපා. ඉතින් මාන්සි වෙලා ඉතින් ඊට වඩා ඉතින් තමන් ඒක අර හිත හදා ගන්න නම් කරන්නේ ඒක කමන්නේ. නැත්තම් ඉතින් ඇත්තටම ඉතින් තමන්ගේ තියෙන වත්තක මොනවා හරි ඉඳගෙන එහෙම සනසීමෙන් ඉන්න තියෙනවා නම් ඒක තමයි. නමුත් එහෙම නෙමෙයි. ඒ ඔක්කොටම තියෙන්නේ තණ්හාව කියන එක මූලික වුණාම ඕක තියෙනවා. ඉතින් ඇත්තටම ඉතින් ගිහියන්ට විතරක් නෙමෙයි මේ හාමුදුරුවන්ටත්
හොඳටම තණ්හාව තියෙනවා කියලා මේ අර කටින පෙරහැරකට පහුගිය දවස්වල සහභාගී වෙලා ඉතින් හාමුදුරුවෝ පන්සලට ගෙනිත් දාන්න එනකට එක හාමුදුරු කෙනෙක් මගෙන් ඇහුවා මහත්තයා අර වාහනේ මොකද්ද? ඉතින් මං කෝය අලුත් හොන්ඩා වෙසල් එකක්ද කොහෙද? කීයක් විතර වෙනවද කියලා මං කෝ ලක්ෂ 200 ගාණක් විතර වෙනවා. අනේ මහත්තයෝ ඉතින් ඕකක් මට නම් ගන්න බෑ. ඉතින් නමුත් ටිකට් එකක් ඇදිච්ච ගමම ගන්න ඕකෝ. ඒ කියන්නේ ඉතින් හාමුදුරුවෝත් ඉතින් ලොතරයි අරගෙන තණ්හා විදිහට තමයි ඉන්නේ. ඉතින් මේ මම මේ කියන්නේ මේ අරක ඉතින් මගේ මම දකින විදිහට නම් ඉතින් මට හරි ප්‍රශ්නයක් ඇයි මිනිස්සු මට ඔහොම කියන්නේ කියලා තවත් සමහරු ඉන්නවා. ඉතින් ණය වෙලා මේ මං කියන්නේ ඉතින් 60 වගේ කට්ටිය තමයි මන් දන්න. ඉතින් ඒ ගෙදර ඇවිල්ලා ඒ වයසක අම්මටයි තාත්තටයි අවුරුදු 80 ගණන් වල අපිට මේ සීනි ටිකක්වත් ගන්න සල්ලි නැහැ කියලා ඉන්නේ. ඉතින් ඒ වයසක අම්මයි තාත්තයි කියනවා ඉතින් අනේ පුතේ බලන්නකෝ මේගොල්ලන්ට කොළඹ ගෙවල් තියෙනවා, මෙහි ඉඩම් තියෙනවා, දැන් ඔතන මේ බිල්ඩින් හදලා ඒවා කළා. ඉතින් ඒවට මේවා කර ඉන්නේ අපි දන්නේ. ඉතින් අපේ මේ ඊට වඩා සන්තෝෂයෙන් මම මේ මගේ පෙන්ෂන් එකෙන් ඉන්නවා කියලා. ඉතින් ඒකත් ඇත්ත තමයි. ඉතින් ඇත්ත. ඉතින් ඔය හුඟක් තත්ත්වයේ දැන් මම මේ කියන දේ ඇහුවොත් හුඟක් සමහරක් කලාවට ඔය තියෙන කට්ටිය ඉතින් එහෙම තමයි මේ හිතන්නේ. ඉතින් අන්තිමේ මේ අර ඒකට හේතුව ඉතින් මැරෙනවා කියන එක හිතෙන් නැති එක තමයි. ඉතින් නමුත් ඉතින් අපි කියමු මේ අවුරුදු ඉතින් ඇට අරෝමියෝ කිට්ටුනාම මැරෙනවා කියන එක කොහොමද හිතන්න ඕනේ. ඉතින් එන්න මේ තරුණ කාලේ හිතුවේ නැති වුණා. ඉතින් මේක නිසා ඉතින් හොඳම දේ තමයි තමන්ට ඉතින් ඇත්තට දැන් වයසට ගියාම ඉතින් තමන්ට මැනේජ් කරලා එහෙම මේ මුදල් මේ එහෙම භාවිතා කරන්න වෙනවා කියන්නේ ඒකෙන දුකක් නැති වෙන්නේ. එහෙම මැනේ කරන්න නැතුව කරන්න පුළුවන් තත්ත්වයේ තිබිද්දී ඉතින් තමන් ළඟ මේ දැන් අර නිකනුත් බලනකට ඉතින් මේ එහෙම ඉඩම් කඩම් අපි කියමු ප්‍රාග්ධන වත්කම් මේවා මුදල් කරන්න පුළුවන් නේ. මං කියන්නේ ඉතින් ඒ සියලු දේවල් මේව කරගෙන අර නැත්තම් ඉතින් ලංකාවේ තියෙනෝනේ අර ඉඩම් විකුණන් කනවා කියලා. ඉතින් එහෙම ඉඩම් විකුණන් කනවා කියන්නේ ඉතින් එහෙම සියලු ඉන්න තැනත් විකුණගෙන කනවායි කියන එකට නෙමෙයි මම කියන්නේ. ඉතින් හතර වටේ හැමතැනම එක දේවල් තියෙන සහ එහෙම තිබිද්දී ඉතින් ඔය දැන් අපිත් එක්කත් ඉතින් ඔය මුදල් ප්‍රශ්න අරම මේවා සමහරක් කලාවට ඔය එක එක්කෙනා දැන්න කතා කරනකොට මට නම් හිතෙනවා අනේ අපොයි කියලා. මොකද මේ ඒ වගේ දෙයක් කළා ඒවා හිතන්න දෙයක් නැහැ නේ. ඉතින් ළමයින්ට එක්තරා ලිමිට් එකකට දුන්නාම ඇති. ඉතින් අනික ඉතින් එහෙම සතුටින්ම ළමයින්ට තියෙනවා කියලා අනේ කවදා හරි ළමයි සතුටින් හිටපුවායි කියලා තියෙනවා නම් එහෙම කමන්නේ. එහෙමත් ඇති. මට නම් එහෙම කට්ටිය හම්බ වෙලා නැහැ. මේවා මේ ඉතින් විනාශ කරලා දායි විකුණයි කියලා තමයි කියන්නේ. ඉතින් එහෙම තිබිද්දී ඉතින් මං කියපු එක මේක පොඩ්ඩක් මේ කල්පනා කළා. ඉතින් මේ ඔය විශේෂයෙන් වයසට ගියාම නම් සැහැල්ලුවෙන් බැඳීම් එන්න අඩු කළා තමන් සතුටින් ඉන්න වැඩ පිළිවෙලක් ඉතින් මොනවා හරි ක්‍රමයකින් ඇත්තටම මේ ගහක් කොලක් ඉඳලා හරි එහෙම මොනවා හරි දේශනයකට සවන් දීලා හරි මොනවා හරි ක්‍රමයක් හදාගෙන එහෙම සතුටින් ඉන්න වැඩ පිළිවෙලක් හදාගන්න. ඒ වගේම ඉතින් තරුණ කාලේ තමන් රස්සාවල් කළා මහන්සියලා වැඩ කළා ගත්ත දේවල් තියෙනවා නම් ඒවා මේ වයසට ගියාම තමන්ට මුදල් අවශ්‍ය වෙලාවට මුදල් කරන්න ගත්තේ ඒවා කියලා හිතාගෙන එහෙමත් වැඩ කරන්න. තව ඉතින් අර මං කිව්වා වගේ ඉතින් මේ තවත් ඉතින් තමන්ට අර ගෙදර ඉන්න බෑ ස්ට්‍රෙස් නම් එහෙම කමන්නේ. නැත්තම් ඉතින් තවත් ඉතින් අතර වෙ නැව්වල ගිහිල්ලා වැඩ කරනවා කියන්නේ සාමාන්‍යයෙන් ඉතින් හරි මානසික පීඩනයක්. ඉතින් ඇත්තටම මේ ඒක ලේසි නෑ. ඒක හිත ඉන්න කට්ටිය තමයි දන්නේ. ඉතින් මේ පීඩනයේ විඳගෙන තරුණ කාලේ හම්බ කරාට ඉතින් දැන් යම්
ගියාට පස්සේ අත්‍යවශ්‍යම නම් යන්න ඕන. ඉතින් ඇත්තටම ඒ කියන්නේ සමහරක් වෙලාවට ඉතින් ඔය ළමයි පොඩි තාම ඉතින් අවුරුදු 60 වුණත් එහෙම කට්ටිය තියෙනවා. එහෙම නැති කට්ටිය ඉතින් ඇත්තටම ඉතින් ඔය සමහරු මන් දන්න ඉන්නවා. එහෙම ළමයෙක්වත් නැහැ. ඒ වතුත් තියෙනවා. සෑහෙන්න අර වතු මේ වතු පොල් වතු ඔක්කොම තිබිද්දී තවත් ගිහිල්ලා මේව කරන්න මොකටද කියලා මට ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ඉතින් ඒගොල්ලෝ එහෙම මේ සද්භාවයෙන් සමහර මිනිස්සුෙකුට යන්න පුළුවන් ගිහිල්ලා මම යන මේ කොන්ට්‍රැක්ට් එකේ සල්ලි වලින් මම ගයක් හදලා දෙනවා. මේක හදලා දෙනවා. එහෙම කියලා යනවනම් ඒක ඇත්තටම මහා වැලියු එකක් තියෙනවා. එහෙම නැතුව ඒකිනුත් ගිහිල්ලා තව දේවල් අරගෙන මේව කරනවා නම් ඉතින් ළමයෙක්වත් නැත්තම් කාටද මේ කියන එකත් ඉතින් ඒකේ ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඇත්තටම ගත්තාම ඉතින් මෙහි ලංකාවේ නම් ඉතින් ඇත්තටම ගොඩක් ඉතින් අර එහෙම බැලුවාම අපි අර සතුටින් ඉන්න කොහොමද කියන එක ඉතින් ඇත්තටම අපිට මම දන්නේ ජානේ වලින්මද කොහෙද ඇවිල්ලා නැහැ. ඉතින් අර දැන් ඔය සුද්දෝ පිටරට මිනිස්සු නම් බලන්නකෝ. ඉතින් මේ මිනිස්සුන්ට විනෝදාංශ තියෙනවනේ අඩුගානේ මොනවා හරි සංචාරය කිරීම බයිසිකල් පැදීම වගේ. ඉතින් අපේ ඉතින් ඒවා අඩුයි ඇත්තටම. අඩුයි. ඉස්සර ඇත්තටම මේට වඩා මේ තිබුණයි කියන්නත් පුළුවන්. ඉතින් අර හවසට ගමේ කට්ටිය එකතු වෙලා පිරිමි කට්ටිය නම් අර කාඩ් සෙල්ලම් කරනවා. එන්නේ වගේ ඒවා තිබුණා. දැන් ඒවා එන්නේ අඩු වෙලා ෆෝන් වලටම කොටු වෙලා එහෙම ඉන්න එකක් තමයි තියෙන්නේ. ඉතින් බලන්න මම මේ කියපු දෙකකින් ගන්න දෙයක් තියෙනවා නම් ගන්න. නැත්තම් ඉතින් මේ විවේචනයක් තියෙනවා නම් ඉතින් ඒත් කමන්නේ. ඉතින් ඔය කමෙන්ට් එකකින් දැම්මනම් මේ මගේ අදහසක්. මේ මට නම් ඉතින් හරි පුදුමයි. ඉතින් ඒ වගේ ඔය කතා කරන කට්ටියමට හම්බුනහම මට හරි පුදුමයි. ඇයි මෙහෙම සෆරින් පාර්ට් එකක් වෙන්නේ මෙහෙම දේවල් තියාගෙන කියන එක. හරි ආයි දවසකින් හම්බ වෙමු. ඉතින් මේක මේ එහෙම මම මේ ඔඩියෝ එක ඒකට දාපු විෂුවල් ඔය මම එක තැන්වලදී ගත්ත මේ වීඩියෝ කරගත්ත දේවල් ඒකනොත් රසවින්දනයක් ලබන්නේ නැති කියලා හිතෙනවා. හරි ආයි දවසක හම්බ වෙමු.